ජව සම්බන්ධයි. රත්තරන් වගේ. ඒ අතින් ඔයා හරි නකියානේ. ඔයාලා නම් ගොඩ ගියා. එන්ජිමේ පව එක තමයිනේ. අපේ එක්කිනා ඉස්සරට වඩා වේගයෙන් වැඩ කරන විදිය මට තේරෙනවා. ඇයි ඉතින් දැන් හැමෝටම හාගන්න ඕනේ අපේ එක්කිනාගෙන්? මං අපේ කෙනාටත් කිව්වා අයියා කෙනිකස්සේ වගේ වැඩ කරන විදිය. ඊට පස්සේ තමයි අලුත් එක ගෙනාවේ. අපේ එක්කිනාගේක වගේමයි. පිනුමත් හොඳයි. හිත ඇදීලා යනවා. මම මේ කිව්වේ අපේ එක්කිනයි ඔයාගේ එක්කිනයි දෙන්නටම තියෙන එක වගේම දෙකක්. අපේ කෙනා ගොඩ විතරක් නෙමෙයි මඩෙත් වැඩවත්. අයිබෝ යටවදින්නේ උසයිනේ. කාගේද? ඔයගේද? මේ ට්‍රැක්ටරේ බං බලංකො උස. යටවදින්නේ. උඹ වගේ නෙමෙයි. Wait a minute. Who are you? මොකද්ද කිව්වේ? නේ මං කිව්වේ කොට යන්න කියාපු බාන්න කියලා. නඩත්තු කරන්නත් ලේසියිනේ. සර්විස් එක දොරකඩටම දෙන එක කොච්චර වටිනවද? තෙලුත් හොඳට කරන හින්දා කාලෙත් ඉතුරුයි සල්ලිත් ඉතුරුයිනේ. රත්තරන් වටිනවා. මේකට ඉතින් බර දැනෙන්නෙත් නෑනේ. මොකද? නෑ මං කිව්වේ පස්සට බර දැනෙන්නේ නෑ කියලා. පේනවනේ ලෝඩ් එක. අපේ එක්කිනා නිතරම කියනවා කොච්චර බර ඇද්දත් ගාණක්වත් නෑ කියලා.